අයිබෝවන් සුබ දවසක් මිස්ටර් YouTube channel එකට ඕගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම අරන් ආවා ඕගොල්ලන්ට ටිකක් වෙනස් විදිහේ ගේම් එකක්. මේක තමයි බස් සිමියුලේට් කරන ගේම් එකක්. අපි බලමු මේක බොහොම ලේසියෙන්ම කරගන්න පුළුවන් බස් සිමියුලේට් කරන ගේම් එකක්. අපි බලමු මේ ගේම් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන විදිහ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. එතකොට අපිට පුළුවන් මේ ගේම් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරපුවම මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි ඔයගලන්ට එන්නේ. එතකොට මේකෙන් ඇත්තටම අපිට කරන්න පුළුවන් අපිට කැමති විදිහට අපේ බස් එක ඩෙකොරේට් කරලා අපිට ලස්සන කරන්න පුළුවන්. ඔයගලන් ඔය දැකලා ඇති දම් රජින ඒ වගේ තියෙන බස් ඩෙකොරේට් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට ඩෙකොරේට් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ බස් එකක් තමයි අපිට ඩෙකොරේට් කරගන්න පුළුවන්. අපි බලමු මේ ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ පේන විදිහට අතන ගෑරේජ් කියන එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට පේන මෙන්න මේ වගේ පොඩි පොඩි රවුන්ඩ් තියෙනවා. අන්න ඒ තැන් වලින් තමයි අපිට පුළුවන් මේ අපිට බස් එක ඕන විදිහට ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ රවුමක් උඩ ක්ලික් කරලා මේ පැත්තේ මේ තියෙන ඊතලයේ තියෙන ඊතලෙන් ඊතලේ ප්‍රෙස් කරනකොට අපිට පේන මේ ස්ටියරින් වීල් එකේ එක එක ඩිසයින් එනවා. ඒ වගේම ඩෑෂ්බෝඩ් එක ගාව දෙන රවුම අපි ක්ලික් කරොත් අපිට බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එකත් අපිට ඕන විදිහට වෙනස් වෙනවා. ඉතින් අපිට මේ මෙතන පල්ලෙහා තියෙන අපි ඉස්සෙල්ලාම මේ ස්ටියරින් වීල් එක කියන ඔප්ෂන් එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ ටයර් එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න කොහොමද කියලා. ඒ එතන තියෙන පොඩි රවුම වෙනස් කරලා අපි මේ පැත්තේ තියෙන ඊතලේ ක්ලික් කරපුවාම අපිට ඕන විදිහට බස් එකේ ටයර් එකත් වෙනස් වෙනවා. right ඊට පස්සේ අපිට තියෙන බස් එකේ මේ පැත්තේ තියෙන අපිට හෝන් තියෙන අපිට ඔප්ෂන් තුනක් තියෙනවා. කැමති විදිහට අපිට හෝන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ මේ මෙතන තියෙන රෙකෝඩ් 1 2 3 4 කියලා. එතකොට අපිට එක එක විදිහට වෙනස් ෆෝන් ටයිප්ස් තමයි අපිට එන්නේ. අපිට කැමති එකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට කැමති හෝන් ටයිප් තුනක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ එනවා අපිට එන්ජින් එකට. මෙතනින් අපිට කැමති එන්ජින් ටයිප් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන බස් එකේ පේන්ට් එක වෙනස් කරගන්න ඕගොල්ලන්ට මෙතන පේනවා කැමති ඩිසයින් එකක් අපිට බස් එකට දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට කැමති ඩිසයින් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ බස් එකේ අපි ඇතුළට යනවා. ඇතුළේ තව අපිට මේ පේන විදිහට ඒකේ තියෙන ඩිසයින්ස් වෙනස් කරගන්න පුළුවන්. ලයිට් දාගන්න පුළුවන්. එතකොට ඇතුළේ තියෙන ඩෙකොරේෂන් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කැමති ඩෙකොරේෂන් අපිට කරගන්න පුළුවන්. right ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්න අනිත් ඩෙකොරේෂන් කරාට පස්සේ අපි බස් එක පිටිපස්ස අපිට ඕන විදිහට ඩෙකොරේෂන් කරගන්න පුළුවන්. එතන අපිට ඔප්ෂන් 4ක් තියෙනවා 5ක් තියෙනවා. ඒ පහත් මේ පේන විදිහට අපිට ඩෙකොරේෂන් ටික කරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන බස් එකේ පැත්තෙන් පේන ලුක් එක තමයි අපිට වෙනස් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට පැත්තෙන් තියෙන ඔප්ෂන් ටිකත් අපිට වෙනස් කරගන්න පුළුවන් මේ වීඩියෝ එකේ පේන විදිහට. ඊළඟට බස් එකේ ඉස්සරහින් තියෙන ලුක් එකත් අපිට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔක්කොම තියෙන මේවට එක දාලා. මේ විදිහට අපිට ඕන ඩෙකොරේෂන් ටික අපි සේව් කරාට පස්සේ අපි බස් මෙතන තියෙන ප්ලේ කියන ඔප්ෂන් එකට ගියපුවාම අපිට එනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. එතනින් අපි මෙතනින් බස් එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට එනවා මූඩ් තුනක් වෙනවා. ටුවර් මූඩ් එක, රූට් මූඩ් එක කියලා තමයි. රේස් මූඩ් එක තාම නැහැ. ටුවර් මූඩ් එක අපිට කැමති පාරක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කැමති පාරක් සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට ට්‍රැක් එකේ යන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා බස් එකට කට්ටිය නගිනවා මෙතනදි පේනවා. ඊට පස්සේ
අපිට තියෙන්නේ මෙතන බස් එක ස්ටාර්ට් කරන්න කීයක් කියනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන මේ ඇහැ වගේ දෙන අයිකන් එක ක්ලික් කරපුවම අපිට එනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මේ අපේ අතු පාටින් හෝන් ටික. ඊට පස්සේ මේ කී එක ස්ටාර්ට් කරලා අපිට වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතන බස් එකේ ලයිට් බලා ගන්න පුළුවන්, සිග්නල් ලයිට් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දකුණු වම් පැත්තේ උඩින් එනවා. ඔයගොල්ලන්ට තව මේකේ ඔප්ෂන් තියෙන ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. එතකොට මේකේ තියෙන ඔප්ෂන්ස් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙ දවසක මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුබ දවසක්. ආයෙ දවසක හම්බෙමු.